හෙල්ලෝ ඉතින් නිමෝ ස්ටඩියෝ චැනල් එකේ අලුත්ම වීඩියෝ එකට ඔයාලව සාදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ තම්නේල් එකේ දැක්ක වගේ iOS 26 ගැන. ගොඩාක් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ටෙක් රිවිවර්ස්ලා කියලා තිබුණ iOS 26 එක මෙලෝම රහක් නැති ඔපරේටිං සිස්ටම් එකක් කියලා. මොකද මේ ඔපරේටිං සිස්ටම් එකේ ලොකු බැටරි ඩ්‍රේන් ඉෂුව එකක් තිබුණා පරණ versions වලට. මම කියන්නේ iPhone 14 වලට කලින් වගේ versions වලට ලොකු බැටරි issues තිබ්බා. මම දැක්කා සෝෂල් මීඩියා වල හැමතැනම යූසර්ස් ලගේ එක්ස්පීරියන්ස් දාලා තිබුණා. පොඩි බග්ස් තියෙනවා, බැටරි ඩ්‍රේනින් ඉෂුස් තියෙනවා කියලා. ඉතින් අපි දැන් කතා කරමු මේකේ තියෙන හොඳ සහ නරක පැති. ඉතින් යාළුවනේ Apple මේ මාස මේ අවුරුද්දේ ජූනි 9 වෙනිදා රිලීස් කරලා තිබුණා එයාලගේ අලුත්ම iOS 26 version එක. මේ version එකේ ඇත්තටම තියෙන්නේ හැමතැනම Liquid Glass කියන theme එක. මේ පාර එයාලගේ iOS 26 version එකේ නම පවා එයාලා යොදලා තිබුණේ වෙනස්ම විදිහකට හිතලයි. ඒ මොකද ලබන අවුරුද්ද ඒ කියන්නේ 2026 කියන අවුරුද්දේ තියෙන 2026 කියන එකේ 26 කියන ඉලක්කම තමයි iOS 26 කියන එකට ඉන්ටිග්‍රේට් කරලා තින්නේ. ඒකෙන් අපිට කියවෙන්නේ ලබන අවුරුද්දේ එන iOS අප්ඩේට් එක අනිවාර්යෙන් iOS 27 වෙයි කියලා. මේකේ අපිට දකින්න තියෙන විශේෂම දේ තමයි Liquid Glass. Liquid Glass කියන්නේ මේ iPhone, iOS, macOS, watchOS හැම තැනකම මේ Liquid Glass කියන universal operating system එකට මේ පාර එයාලා විශේෂම අප්ඩේට් එකක් විදිහට දීලා තින්නේ. මේ iPhone එකේ ආපු iOS 26 අප්ඩේට් එක universal අප්ඩේට් එකක් කරලා තිනවා. ඒ කියන්නේ මේ පාර එයාලා ලෑස්ති වෙන්නේ මේ හැම ඩිවයිස් එකක්ම එකම ecosystem එකක් යටතේ run කරන්න. Apple කොහොමත් එයාලගේ ecosystem එක software update ඒවයේ තියෙන bugs, security patches ගැන ලොකුවටම හිතන company එකක්. මේ පාර එයාලගේ universal operating system එක ලොකු ecosystem එකක් යටතේ run කරන්න තමයි plan එක තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි එයාලගේ WWDC event එකේදී කියලා තිබුණා Apple iOS 26 කියන version එකේ ලොකු update ටිකක් දීලා තිබුණා. customization, user experience එක අනුව අපිට custom කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මම දැක්කා reviewers දාලා තියෙනවා ලොකු battery issue එකක් තියෙනවා කියලා. මේකට මං හිතන්නේ ප්‍රධානතම හේතුවක් තමයි එයාලගේ devices වල තියෙන chipset එක. මේ chipset එක හදලා තින්නේ විශේෂයෙන්ම Apple Intelligence කියන අලුත්ම ටෙක්නොලොජි එකට ගොඩාක් compatible වෙන විදිහට තමයි මේ chipset එක අලුත් devices වල හදලා තින්නේ. පරණ devices වල ඒ කියන්නේ මම recommend කරන්නේ iPhone 14 එකට කලින් තියෙන version වලට මේ iOS 26 එක මම recommend කරන්නේ නැහැ. මොකද මේකේ දැනටමත් තාම පොඩි bugs තියෙනවා. එයාලා හැබැයි මේ මාසේ රිලීස් කරලා තිබුණා iOS 26.1 කියන major update එක, stable update එක දීලා ඉවර වෙලා මේ iOS 26 එකේ තියෙන issues ටික ඔක්කොම fix කරලා bugs ගොඩක් දුරට අඩු කරලා තමයි එයාලා මේ update එක දීලා තිබුණේ. මේ update එකට පස්සේ ගොඩක් පස්සේ නොවැම්බර් වල තමයි iPhone 17 එක රිලීස් කරලා තිබුණේ. 17 එක රිලීස් වෙනවත් එක්කම 17 එකට දීලා තිබුණා iOS 26 අප්ඩේට් එක. අපි දැන් බලමු කොහොමද අප්ඩේට් එක ඔයාලගේ devices වල check කරන්නේ කියලා. හරි.
ඉතින් අපි මුලින්ම යන්න ඕනේ අපේ settings app එකට. මෙන්න මේ තියෙන settings app එකේ තමයි අපි iOS 26 update එක check කරලා බලන්නේ. මම නම් දැනටමත් iOS 26 version එක install කරලා තියෙන device එකක් හින්දා තමයි මේ විදියට settings පෙන්වන්නේ. නැත්තම් ඔයාලට පරණ iOS version එකක ඉන්න කෙනෙක් නම් කලින් තිබ්බ default විදිහට තමයි තියෙන්නේ. අපි යන්න ඕනේ මෙතන පහළට ස්ක්‍රෝල් කරාම general කියලා ටැබ් එකක් තියෙනවා. ඒ general කියන ටැබ් එක ඕපන් කරලා ඒකේ software update කියලා ටැබ් එකක් තියෙනවා. දැනට මම iOS 26.1 එකේ තමයි ඉන්නේ. මේ update automatic updates කියන එක ඔයාලට ඕන නම් මම දැනට off කරලා තියෙන්නේ. මොකද මට මේක දැනට අවශ්‍ය වෙන්නේ නැති හින්දා automatic install off කරලා තියෙන්නේ. automatic download විතරක් on කරලා තිබ්බාම ඔයාලා wifi network එකකින් ඉන්න වෙලාවට automaticම මේ iOS එක update එක download වෙනවා. එතකොට අපිට තියෙන්නේ manual install දෙන්න විතරයි. මොකද අපි මේ සැරේ update එක දැනට stable හින්දා ගැටලුවක් වෙන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයක් නැතුව install කරන්න පුළුවන්. නැත්තම් සමහර එන updates අපි check කරලා බලන්න නැතුව ඒවා එකපාරම install කරන්න යන කෙනෙක් නම් check කරලා බලන්න ආසාවෙන් install කරන කෙනෙක් නම් එයාලට පොඩි bugs එන්න පුළුවන්. සමහර issues එනවා අපිට recover වෙන්නම බැරි තරම් issues එනවා. ඒ හින්දා මම recommend කරන්නේ මේ automatic install කියන option එක දැනට turn off කරලා තියාගන්න. ඊට පස්සේ අපි දැන් මේක check කරලා බලපු හින්දා ගැටලුවක් නැහැ. නැත්තම් ඔයාලට මෙතන menu එකේ තියෙයි අලුත් iOS 26 version එකේ update එක තියෙනවා. ඒක install කරන්නද කියලා ඔයාලගෙන් අහලා තියෙයි. ඒක tap කරාට පස්සේ update requested කියලා පොඩි loading tab එකක් ගිහිල්ලා update එක request වෙලා ඉවර වුණාම ඒක automaticම download වෙලා install වෙන්න පටන් ගනී. හරි. දැන් installation process එක හරි. දැන් අපි අපේ iOS 26 version එකේ තියෙන වැදගත් features ටිකක් කතා කරන්න. මේ පාර ඉතින් iOS එකේ තියෙන විශේෂම feature එකක් තමයි මේ iOS version එක universal version එකක්. ඒ කියන්නේ අපිට හැම device platform එකකම මේ version එක දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ iPhone එකේ විතරක් නෙමෙයි Apple Watch එකේ, iPad එකේ, MacBook එකේ පවා මේ version එක අපිට try කරලා බලන්න පුළුවන්. iOS 26 version එක Apple මේකට කියන්නේ liquid glass කියලා. ඒ කියන්නේ මේ version එකේ හැම තැනම තියෙන liquid glass කියන theme එක මේකේ මං දැකපු ආසම feature එකක් තමයි lock screen එකේ තියෙන clock එක. මේ clock එක අපිට එක sizes වලට ලොකු පොඩි කරන්නත් පුළුවන්, transparency එක වෙනස් කරන්න පුළුවන්, colors customize කරන්න පුළුවන්. මේ පාර Apple ලා user experience එක ගැන ලොකුවටම care කරලා තියෙනවා. මොකද ගොඩාක් users ලා complain කරලා තිබුණා Apple ලට මේ default එන features ටිකම තමයි එයාලගේ හැමදාම තියෙන්නේ. කිසිම customization දීලා නැහැ. මේ පාර ඔන්න ඔයාලගේ chance එක ඇවිල්ලා. මේ පාර customization වලට ලොකු ඉඩක් iPhone වල, Apple devices හැම එකම ලොකුවටම එයාලා iOS එකේ update එකකින් customization වලට තැනක් දීලා තිනවා. ඒ විතරක් නෙමේ අපිට මේ පාර icon pack එක පවා tint කරන්න පුළුවන්. ඒ කියන්නේ කලින් අපිට තිබ්බ default icon වෙනුවට අපිට එක color theme එකකට අපේ සම්පූර්ණ icon pack එකම වෙනස් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමේ යාළුවනේ අපිට මේ පාර Apple ලගේ camera එකේ පවා ලොකු features වල update ටිකක් තියෙනවා. අපිට tabs අතර මාරු වෙද්දී ඒ තියෙන animation එක පවා එයාලා ඒ කියන්නේ cinematic, portrait, photo mode එක, video mode එක ඒවා අතර මාරු වෙන smooth එක පවා එයාලා වැඩි කරලා ඒ හැම තැනකටම liquid glass කියන theme එක එයාලා add කරලා තිනවා. ඊට අමතරව අපිට photo app එකෙත් ඒක දැක ගන්න පුළුවන්. collections, library කියන tabs දෙක අතර මාරු වෙද්දී ඒකෙත් liquid glass theme එක තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ පාර අපිට iPhone එකේ Apple iOS 26 update එකෙන් special scene කියලා update එකක් ඇවිල්ලා තිනවා gallery එකට.
එතකොට අපිට ඒ ෆොටෝ එක ලයිව් ෆොටෝ එකක් විදිහට නිකං හෙලවෙනවා වගේ දැකගන්න පුළුවන් ඒ අප්ඩේට් එකෙන්. ඒක හරියට 3D වගේ. ඒ විතරක් නෙමෙයි, Appleලා එයාලගේ Safari එකටත් එයාලගේ ඩිෆෝල්ට් එන වෙබ් බ්‍රවුසර් එක තමයි Apple Safari කියන්නේ. ඒ Safari එකෙත් ලොකුවට මේ අප්ඩේට් එක ගිහිල්ලා තිනවා, මේ Liquid Glass කියන අප්ඩේට් එක. ඒ ටැබ්ස් අතර මාරු වෙන එක, FaceTime වලට පවා ඒ Liquid Glass එකේ තියෙන ෆන්ක්ෂන්ස් දීලා තිනවා. ඒ විතරක් නෙමෙයි, Genmoji පවා එයාලා FaceTime වලට ඉන්ක්ලූඩ් කරලා තිනවා. මේ පාර Apple CarPlay වලටත් ලොකු ඉඩක් තියෙනවා. අපිට වෙහිකල් එකක යනකොට Apple Maps පාවිච්චි කරන්න පුළුවන් Apple CarPlay ෆන්ක්ෂන් එක යටතේ. ඒ විතරක් නෙමෙයි, මුළු ෆෝන් එකේම ෆෝන් එක සම්පූර්ණයෙන්ම කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඔයාලා දන්නවා ඇති Apple CarPlay වලින්. ඒ විතරක් නෙමෙයි, අපිට මේ පාර Appleලගේ ෆෝන් එකේ ලොකු අප්ඩේට් එකක් දීලා තිනවා. ඒ කියන්නේ අපිට මේ කෝල් එකක් ආන්සර් කරන්න කලින් අපිට ඒ කෝල් එක ගන්න පුද්ගලයා මොනවා හරි මැසේජස් එවලා තිනවා නම් ඒ මැසේජස් උත් පෙන්නනවා. ඊට අමතරව මේ පාර විශේෂ දෙයක් දීලා තිනවා Apple iMessages use කරන කට්ටියට. බෑග්ග්‍රවුන්ඩ් එකට අපිට ඩයිනමික් විදිහට ෆොටෝස් නිකන් ඇනිමේෂන්ස් යන විදිහට ඩයිනමික් විදිහට ඒක ෆන්ක්ෂන්ස් දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ පාව ඔන්න මියුසික් ලවර්ස්ලා ගැනත් Appleලා ගොඩක් කෙයා කරලා තියෙනවා. Apple Music වලට මේ පාර ලිරික්ස් වලටත් ලයිව් ට්‍රාන්ස්ලේෂන් දීලා තියෙනවා. ලිරික්ස් ප්‍රොනවුන්සියේෂන් දැන් අපිට ෆෝන් එක බලන් සින්දු කියන අයට වෙන රටක තියෙන භාෂාවක් කියන්න අමාරුයිනේ. ඒ ලෙටර්ස් අපිට අඳුරගන්න අමාරු හින්දා මෙයාලා ප්‍රොනවුන්සියේෂන් උත් අපේ ලැන්ග්වේජ් එකෙන් පෙන්නන විදිහට Apple Music වල ෆන්ක්ෂන් එකක් දීලා තියෙනවා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ iOS 26 version එක සම්බන්ධයෙන්? මොනවා හරිම ගැටලුවක් තියෙනවා නම් පහළ තියෙන comment section එක ඕනෙම කෙනෙක්ට විවෘතයි. මම අර මුලදී කිව්වා වගේ මගේ වීඩියෝස් හොඳ නම් like එකක් දාන්න. මොනවා හරිම අඩුපාඩුවක් තියෙනවා නම් comment එකක් දාන්න. අපේ වීඩියෝ දාපු ගමන් ඔයාලා ගාවට ගෙන්න ගන්න ඕන නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. තවත් මේ වගේ interesting වීඩියෝ එකක් සමගින් නැවතත් හමු වෙනතුරු ජය වේවා.